ඇත්තටම දැන් අපි දන්නවා අර පුක්කුසාති රජුරුව බුදුන් වහන්සේ මුණ ගැහෙන්න ආපුවන් පස්සේ මේ දෙන්න අම්බලමක නතර වෙනවා. එතකොට මේ අම්බලමක නතර වුණාන් පස්සේ ඊටාම මේ එතනදී පුක්කුසාතිට බුදුහාමුදුරුව අඳුර ගන්න බැරි වෙනවා. මේ ඉන්න බුදුහාමුදුරුව කියලා. එතකොට දැන් අර දෙතිස්මා පුරුෂ ලක්ෂණ වලින් සමලංකృత වුණා නම් එතකොට පැහැදිලිවම එයාගේ ශරීරය මේ සාමාන්‍ය පුජ්‍යලයේගෙන් පරිබාහිරව වෙනස් විදිහට පේනවා. හැබැයි එහෙම තත්ත්වයක් එතන තිබ්බේ නැහැ කියන එක පැහැදිලි. මේ බුදුහාමුදුරුව කියලා පුක්කුසාති අඳුනගත්තේ උන්වහන්සේගේ ධර්මය පුරාරයක් පුරා පාන්දර ජහම වෙනකන් අහලා ඒ ධර්ම අවබෝධයත් එක්ක තමයි එයා තේරුම් ගත්තේ. හරි මම මේ හොයාගෙන ආපු පුජ්‍යලයා තමයි මෙහි ඉන්නේ කියලා. ඒ වගේම තිස්සනෙත්තේ වගේ සූත්‍ර අරගෙන බලපුවාන් පස්සේ ඒකෙදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මහා පුරුෂ ලක්ෂණය සම්බන්ධ වෙන කාරණාවක්. එතන කියන්නේ ඒ කියන්නේ මේ ලෝක සත්‍ය සම්බන්ධ දේශනා කිරීම. ඒ කියන්නේ ඒ ධර්ම අවබෝධය ලබා ගැනීම තමයි මහා පුරුෂ ලක්ෂණය හැටියට එතනදී සඳහන් කරන්නේ. එතකොට ඊට පැහැදිලි ඒ ආධ්‍යාත්මික தත්වයෙන් තිබ්බ ඒ කියන්නේ බුද්ධත්වය සහ ඒ බුද්ධ චරිතය ඇතුලේ මහා පුරුෂ කියන සංකල්පයේ තිබ්බේ ආධ්‍යාත්මික තත්වයක් ඇතුළේ. එතකොට ඒ තත්වය පසුකාලීනව තෙරුන් වහන්සේලා විසින් වෙනත් ඒ කියන්නේ අර බුදුන් වහන්සේ අතිමානුෂීය තත්වයට වර්ධනය කරන්න මේ ලක්ෂණ ඇතුළත් කරායි කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. මොකද ඇත්තටම දැන් විශේෂ පුරුෂයන් සම්බන්ධව සඳහන් මහා භාරතයේ ඇතුළෙත් වෙනවා. මොකද දැන් ඔය මහා භාරතයේ කුන්ති දේවියගේ පුතෙක් වෙච්ච ඒ කර්ණ කියන ඒ රණසූරයා එයා උප්පත්තියෙම අර කුණ්ඩලාභරණ තිබ්බා. ඒ වගේම තමයි යාට මේ සන්නාහයක් වගේ තිබ්බයි කියන කාරණා. ඒ වගේම තාම ශක්තිමත් බාහුව සහ ශක්ති මේ ඒවා තිබ්බයි කියන කාරණා. එතකොට ඒකෙන් පැහැදිලි ඒ කියන්නේ මහා පුරුෂයෙක් සම්බන්ධව අදහස. ඒ වගේම තමයි කියන්නේ ඔය ආරෝහ පරිණාහ සුන්දර පුරුෂයන් සම්බන්ධව ග්‍රීක කතාවලක් තියෙන විස්තර තියෙනවා. එතකොට මේ සියලු දේ ඇතුලේ කියන්නේ සෑම අවස්ථාවකදීම ඉතා පැහැදිලි ඇත්තටම මේ ගංගානිම්නේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූරයා වෙච්ච බුදුහාමුදුරුවන්ගේ චරිතය වෙන මානයකට ගන්න කරපු උත්සාහයක්